සුබ දවසක් ඔයාලා සියලු දෙනාට. අද මගේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ වරලක්ෂ්මී පූජාව වෙනුවෙන් මම කෑම වර්ග සූදානම් කරපු විදිහ. මම කර්ණාටක ප්‍රාන්තයේ සාම්ප්‍රදායික විදිහට හදන කෑම වර්ග තමයි හැදුවේ. ඒ කෑම වර්ග තමයි ලෙමන් රයිස්, කර්ඩ් රයිස්, මසාලා වඩේ, ඒ වගේම කළු කඩල තෙම්පරාදුවක්, පැණිරහ කෑම වෙනුවෙන් මම හැදුවේ පායසම්. කර්ණාටක ප්‍රාන්තයේ වගේම අනිත් ප්‍රාන්තවල දකුණු ඉන්දියාවට අහිති අනිත් ප්‍රාන්තවල මේ පූජා දවස් වලට විශේෂ උත්සව තියෙන දවස් වලට මේ කෑමක් හදනවා මේ ඔබ්බොට්ටු කියලා. හින්දි භාෂාවෙන් කියන්නේ පුරම්පෝලි කියලා. මම වෙන්දට ඒක හදනවා. ඒ වුණාට වරලක්ෂ්මී පූජාව දවසේ මම ඒක හැදුවේ නැහැ. මහත්තයයි බබාලයි කිව්වා මේ ඔබ්බොට්ටු හදන්න එපා. මේ පායසම් හදනවනේ ඒ ඇති කියලා. මොකද ඔබ්බොට්ටු කියන්නේ පැණිරහ කෑමක්. ඉතින් ඒ නිසා මම ඔබ්බොට්ටු හැදුවේ නෑ. තව කට්ටිය හදනවා මේ උළුඳු වඩේ. එතකොට කේසරි, තව ලඩ්ඩු ඒවත් මම හැදුවේ නෑ. අපේ ගෙදර මේ පැණිරහ කෑම බොහොම අඩුවෙන් කන්නේ. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ගොඩක් කෑම හදලා දෙවියන්ට පූජා කරනවට වඩා අපි හිතේ ශ්‍රද්ධාවෙන් පිරිසුදුකමෙන් හදන මේ එක කෑමක් වුණත් දෙවියන් වෙනුවෙන් පූජා කරාම ඇති කියලා. එහෙනම් යාළුවනේ යන්කෝ බලන්න මම කෑම හදපු විදිය. මම මුලින්ම හැදුවේ සේමියා පායසම්. ඔයාලා නම් මේක හදන්න දන්නවා. මම මේ පෙන්නන්නේ ඔයාලට මේ මං හදන විදිහ. මම අරගත්තා සීනි, ඒ වගේම ඩ්‍රයි ෆෘට්ස්, තව සේමියා, ඒ වගේම කිරි මම රත් වෙන්න තියනවා මුලින්ම. ඒ වගේම වතුරත් රත් වෙන්න තියනවා. ඊට පස්සේ භාජනයක් අරගෙන ඒකට මම ගී දා ගන්නවා. ඊට පස්සේ මම කජු, ආමන්ඩ්, එතකොට මුද්දරම් පලන් ටික බැද ගන්නවා. මම මේ ආමන්ඩ් නම් පොඩියට කපාගෙන තියෙන්නේ. මුලින්ම මම කජු ටිකයි මේ ආමන්ඩ් ටිකයි තමයි බැදගන්නේ. ඒක බැදුනට පස්සේ තමයි මුද්දරම් පලන් ටික මේ ගී එකට දාලා ටක් ගාලා මම මේ ඒක අයින් කරගන්න. ගොඩක් වෙලා මම තෙලේ මුද්දරම් පලන් එක මේ බදින්නේ නැහැ. ඊට පස්සේ මම ගී එකට සේමියා ටික දාගෙන ටිකක් මේ තෙලෙන් සේමියා ටික මේ බැද ගන්නවා. බැදගෙන ඉවර වෙලා ඊට පස්සේ මම මේ උණු වතුර දාලා සේමියා ටික වෙනම තඹ ගන්නවා. ගොඩක් අය මේ කිරියකට දාලා තඹන්නේ. ඒ වුණාට මම මේ වතුර දාලා තමයි මුලින්ම මේ සේමියා ටික තඹ ගන්නෙ. වතුරෙන් අර සේමියා ටික තැඹුණාට පස්සේ තමයි මම කිරියකට එකතු කරන්නේ. මම කිරියකට මේ සීනි එකතු කරනවා. මම සීනි පොඩ්ඩයි දැම්මේ. මොකද අපේ ගෙදර අය වැඩි පැණිරහට කැමති නැති නිසා. කිරි ටික හොඳට ඉතුරුවට පස්සේ තමයි මම හදාගත්ත මේ සේමියා ටික එකතු කරන්නේ. ඊට පස්සේ මම මේකට එකතු කරනවා මේ එනසාල් කුඩු ටික. ඊට පස්සේ ලිප ඔෆ් කරන්න කලින් මම බැදගත්ත ආමන්ඩ්, කජු, මුද්දරම් පලන් ටික එකතු කරනවා. ඊට පස්සේ මං හැදුවේ කර්ඩ් රයිස්. කර්ඩ් රයිස් හදා ගන්න අවශ්‍යයි සුදු බත්, කර්ඩ්, අබ ටිකක්, පොඩියට කපාගත්ත වියලි මිරිස්, ඒ වගේම පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ ඕන. මුලින්ම කර්ඩ් වල තියෙන කැටි ගැතිය නැති වෙනකන් ක්‍රීමි විදිහට එනකන් කර්ඩ් ටික හැන්දකින් කර්ඩ් ටික හොඳින් බීට් කරගන්න. ඊට පස්සේ භාජනයකට සුදු බත් දාලා කර්ඩ් එකතු කරලා අවශ්‍ය පමණට ලුණු දාලා හොඳින් කලවම් කරගන්න. පස්සේ පොඩි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අබ ටික දාගන්න. ඊට පස්සේ කරපිංචායි වියලි මිරිසු එකතු කරලා ඒ ටික චුට්ටක් බැදුනට පස්සේ මේ තෙම්පරාදුව කර්ඩ් රයිස් එකට දාගන්න. අන්තිමට පොඩිට කපාගත්ත කොත්තමල්ලි ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ මම හැදුවේ ලෙමන් රයිස්. ලෙමන් රයිස් හදා ගන්න අවශ්‍යයි සුදු බත්, අබ, රට කජු, දෙහියුස, පොඩියට කපාගත්ත වියලි මිරිස්, කරපිංචා, පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා කජු ටිකයි රට කජු ටිකයි බැදලා මේ අරන් පැත්තකින් අරන් තියාගන්න.
ඊට පස්සේ අබ ටිකක් එකතු කරන්න. අබ ටික පුපුරනකොට කරපිංචායි වියලි මිරිසු එකතු කරලා චුට්ටක් වියලි මිරිසුයි කරපිංචායි තෙම්පරාදු කරගෙන ඊට පස්සේ කහ ටිකක් එකතු කරන්න. කහ එකතු කරලා සුදු බත් ටික එකතු කරන්න. ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගෙන හොඳින් කලවම් කරලා ඊට පස්සේ බැදගත්ත රට කජුයි එකතු කරන්න. අන්තිමටම කොත්තමල්ලි කොළ ටික එකතු කරන්න. ඊට පස්සේ මම හැදුවේ කඩල තෙම්පරාදුව. මම මේකට අරන් තියෙනවා තඹගත්ත කළු කඩල, ඒ වගේම කොත්තමල්ලි කොළ, අමු මිරිස්, ඉඟුරු, වියලි මිරිස්, කරපිංචා, පොල්, සූදුරු, අබ. මුලින්ම බ්ලෙන්ඩර් එකකට ඉඟුරු, අමු මිරිස්, කොත්තමල්ලි, කරපිංචා කොළ ටිකක් දාලා සූදුරු ටිකකුත් දාලා පොල් දාලා අවශ්‍ය පමණට ලුණු දාලා බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අබ ටිකක් දාගන්න. අබ ටික පුපුරනකොට කරපිංචායි වියලි මිරිසුයි එකතු කරගන්න. ඊට පස්සේ අඹරගත්ත පොල් මිශ්‍රණය එකතු කරලා චුට්ටක් කලවම් කරලා හොඳින් තෙම්පරාදු කරගෙන ඊට පස්සේ තඹගත්ත කඩල ටික එකතු කරගන්න. ඊට පස්සේ මං හැදුවේ මසාලා වඩේ. මසාලා වඩේ හදන්න අවශ්‍ය ද්‍රව්‍ය තමයි පෑ දෙකක් පොඟවගත්ත කඩල පරිප්පු, පොඩියට කපාගත්ත රට ලූණු, කොත්තමල්ලි කොළ, අමු මිරිස්, වියලි මිරිස්, ඒ වගේම තව මේ සූදුරු කුඩුයි කහ කුඩු ටිකකුයි අවශ්‍යයි. මුලින්ම මම බ්ලෙන්ඩර් එකට ඉඟුරුයි කඩල පරිප්පු ටිකකුයි අවශ්‍ය ප්‍රමාණයට ලුණුයි දාලා බ්ලෙන්ඩර් කරගන්නවා. බ්ලෙන්ඩර් කරනකොට මේ මතක තියාගන්න මේ ගොඩාක් අර මේ ක්‍රීම් වගේ වෙන විදිහට බ්ලෙන්ඩර් කරගන්න එපා. පරිප්පු වල ටිකක් කෑලි හිටින විදිහට තමයි බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඊට පස්සේ පොඩියට කපාගත්ත රට ලූණු, කොත්තමල්ලි කොළ, අමු මිරිස්, වියලි මිරිස් ටික දාලා හොඳින් කලවම් කරගන්න. මම වඩේ බදින්න තෙල් ටික රත් වෙන්න තියලා තියෙන්නේ. තෙල් ටික රත් වුණාට පස්සේ මම මුලින්ම කරන්නේ මේ මිශ්‍රණය බෝල හදා ගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ දැන් හදාගත්ත බෝල අරගෙන මෙන්න මේ විදියට මේ අල්ලට තියලා මේ තද කරලා මේ තුනී කරගන්නවා මේ වඩේ එක. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ වඩේ ටික දාලා මම වඩේ ටික බැද ගන්නවා. මම මුලින්ම ගින්දර ටිකක් අඩු කරලා තමයි මේ වඩේ බදින්නේ. මුලින්ම එක පැත්තක් බැදුනට පස්සේ අනිත් පැත්ත හරවලා ඊට පස්සේ ටික වෙලා ගියාට පස්සේ يعني දැන් දෙපැත්තම බැදුනට පස්සේ ගින්දර චුට්ටක් මම වැඩි කරනවා. වැඩි කරලා විතර වෙලා රන්වන් පාට ආවට පස්සේ ලිපෙන් බා ගන්නවා. මුලින්ම බෙදගත්ත වඩේ ටික බුද්ධ පූජාවටයි ලක්ෂ්මී දේවියගේ පූජාවටයි මම අයින් කරා. ඊටු වඩේ ටික බෙදෙන්න තෙලට දාලා මම බුද්ධ පූජාව සකස් කරා. ඊට පස්සේ ලක්ෂ්මී දේවියන්ගේ පූජාවත් සකස් කරා. මුලින්ම මම බුද්ධ පූජාව තියලා ඊට පස්සේ තමයි මම ලක්ෂ්මී දේවිය වෙනුවෙන් පූජාව තිබ්බේ. ලක්ෂ්මී පූජාව දවසේ මහයි මහත්තයයි උදේ කෑම එකට ගත්තා. අනිත් දවස් වලට මටයි මහත්තයටයි මේ උදේ කෑම එකට ගන්න වෙන්නේ. තාත්තයි මහත්තයයි තමයි උදේ කෑම දවල් කෑම එකට ගොඩක් වෙලාවට කන්නේ. ඒ දෙන්නට ඉතින් මම කන්න දීලා ඒ දෙන්න කාලේ වුණාට පස්සේ තමයි ඉතින් මම කෑම කන්නේ. බබාලා ඉන්න දවස් වලට ඉතින් බබාලා දෙන්නයි
මහත්තයයි තාත්තයි එකට කෑම කනවා. මෙහෙම ගොඩක් වෙලාවට පූජාවන් තියෙන දවසට මම මහත්තයත් එක්ක කෑම කන්නේ. කියන මහත්තයා ඉන්නවා මේ එදාට මගේ එක කෑම කන්න. අපි දෙන්න ඉතින් චුට්ටක් කතා කර කර කෑම කෑවා. මහත්තයා කිව්වා ඉතින් කෑම රසයි. මසාලා වඩේක නම් ගොඩක්ම රසයි කියලා. ලක්ෂ්මී පූජාව දවසේ මම සාම්ප්‍රදායික කනඩ විදිහට තමයි ඇඳුම ඇන්දේ. සිලික් සාරියකුයි ඇඳලා ඒ වගේම කොණ්ඩේට මල් ගහලා අත්වලට වල්ලු දාලා ජුම්කා දාලා ඒ වගේම කාජල් ගෑවා. ගොඩක් අය මට කියපු දෙයක් තමයි මට තියෙන්නේ ඉන්දියන් ලුක් එකක් කියලා. ලංකාවේ විදිහට මේ ඇඳ වෙලාවටත් මේ කට්ටිය මට කියලා තියෙන්නේ මට තියෙන්නේ ඉන්දියන් ලුක් එකක් කියලා. බහරෙන් වල අපි ඉන්නකොට හැමෝම මගෙන් අහපු දෙයක් තමයි ඔයා මේ ඉන්දියන් කේරළ කෙනෙක්ද කියලා. ඒ වගේම මම බෞද්ධයෙක් වෙලත් මම හින්දු ආගමේ ප්‍රධාන උත්සව ගෙදර කරනවා. ඒකට හේතුව තමයි මගේ මහත්තයා හින්දුනේ. ඉතින් අපි හැමෝම අපේ උපන් සංස්කෘතියට අපේ ආගමට ආදරෙයිනේ. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙම වෙනස් ආගමක කෙනෙක්ව බැඳපු නිසා මහත්තයාට එයාගේ ආගමික සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර මගහැරුණා කියන හැඟීම එයාගේ හිතට පොඩ්ඩක්වත් දැනෙන්න නොදී ඉන්න. යාළුවනේ මගේ වීඩියෝ බලනකොට ඔයාලට මේ වටපිටාවේ සද්ද ඇහෙන්න පුළුවන්. මොකද මේ දවස්වල මේ අපේ වටපිටාවේ සද්ද ටිකක් වැඩි. ඉතින් යාළුවනේ මගේ channel එකට ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නෝ. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ බලන මට like comment කරන හැම දෙනාටම ගොඩක් ස්තුතියි. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හමු වෙමු බලාපොරොත්තුෙන් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.